මට තියෙන ධනාත්මක අදහසක් මොකද මම හිතනවා මට ඒක කරගන්නට පුළුවන් වුණා කියලා. ඒ තක්සේරුව මට තියෙනවා මොකද ඒක දන්නවා සහ මම දන්නවා බැරි වෙලාවත් ජැක්සන් ඇන්තනි මහත්මයා ඉද්දි මේ චරිතය මට කරන්න ඕන. ඒත් කිසිම පැකිලීමක් නැතුව මොනෝම හරි හේතුවක් නිසා නෑ මේක කරන්න වෙන්නේ මෙහෙමයි කියලා අනිවාර්යයෙන්ම මට එන පළවෙනිම දුරකථන ඇමතුම එන්නේ ජැක්සන් අයගෙන් තමයි. මේක කරපන් මේක මේ විදිහට කරපන් මේක දෙන එක මං හිතුවේ මේක මෙන්න මෙහෙමයි කියලා මට අනිවාර්යයෙන්ම කියනවායි කියන එක මං ඒක අහලා ඉවරයි. මං හිතන්නේ අද හෝ නැති වුණාට මං ඒක නිසා මං හිතනවා මං ඒ දුරකථන ඇමතුම මට ආවා කියලා. මං ඔහු කියන දේ මම දන්නවා. ඉතින් මං එතනදී ප්‍රේක්ෂකයාට වග කියන ශිල්පියෙක් විදිහට මේ වෘත්තියේ නියැලෙන මම හිතනවා මං ඒ සාධාරණත්වය ඉෂ්ට කරා කියලා. ඒක ඔහුට කරන ගෞරවයක් සහ මේක නරඹන ඔබට කරන ගෞරවයක් විදිහට ඔබගේ කාලයට වටිනාකම දුන්නා කියලා හිතනවා. ඉතින් විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ අදහස් ඊටාම ගෞරවාන්විතව බාර ගන්නවා. ඒවල තියෙන ධනාත්මක මගේ ඉදිරියට මට ගොඩනැගෙන්නට අවශ්‍ය කරන සියලුම විවේචන මම දරා ගන්නට ශක්තියක් තියෙන රංගන ශිල්පියෙක්. හොඳ වගේම නරක බොහොම ගෞරවයෙන් එක හා සමානව බාර ගන්න කැමති කෙනෙක්. හැබැයි ඒ ඔක්කොටම අර එහෙම අදි තක්සේරෝකින් අදිමානයකින් කියන අදහසක් නෙමෙයි. හැබැයි මම හිතනවා මේ සාධාරණත්වයේ කරන්නට හැකියාව ශක්තිය මට ලැබුණා කියලා.